හෙලෝ ගයිස් ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි අද බලන්න යන්නේ කතෝලික පල්ලිය. ඉතින් අපි මුලින්ම හොඳ ඇඳුමක් දාගෙන යමු. ඉතින් අපි ට්‍රැක් සූට් එක මිලිටරි ග්‍රීන් පාටින් දාගමු. ඊට පස්සේ කලිසමකට ජීන්ස් වලින් දුමුරු පාට දාමු. ඊට පස්සේ සෙරප්පු මැච් නැති හින්දා අපි කළු පාට බූට්ස් දෙකක් දාගමු. හරි සන්ග්ලාස් කැප්සූල් එහෙම තියෙද්දි අපි යමු. ඉතින් ඔයගොල්ලෝ මේ කැම්පේන් කියන එකට ගිහිල්ලා හිට්මෑන් කියන ලෙවල් එකේ අන්තිමට තියෙන මිෂන් එක තමයි ඔයගොල්ලෝ ප්ලේ කරන්න තියෙන්නේ. 442 කියන මිෂන් එක. ඉතින් ඒක කැප්ජල් ස්වෑග් එකක්. ඉතින් මේ මිෂන් එක ප්ලේ කරන්න නෙමෙයි අපි යන්නේ. අපි මේ මැප් එකේ තියෙන කතෝලික පල්ලියක් බලන්න තමයි යන්නේ. ඉතින් අපිට මුලින්ම මෙතෙන්ට යන්න වාහනයක් ඕනේ. ඉතින් අපි පාරට ගිහින් බලමු වාහනයක් හම්බෙද කියලා. මෙතන හොඳ වාහනයක් තියෙනවා. අපි මේක ගමු. ඉතින් මේක පිකප් තියෙන වාහනයක්. ඒකයි මම මේක ගත්තේ. නැත්තම් හිමින් යන වාහනයක් ගත්තොත් අපිට ගොඩක් වෙලා යනවා. ඉතින් අපි මේකෙන් යමු. ඉතින් ලොකේෂන් එක ළඟම තමයි තියෙන්නේ. මැප් එකේ වම් පැත්තේ උඩ කෙළවරට වගේ තමයි අපි යන්නේ. ඉතින් ඔයගොල්ලොත් මං යන විදිහට මේ ගේම් එකේ යන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි කෙලින් යන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම යද්දි මෙතන තියෙන පාරෙන් දකුණු පැත්තට ඔයගොල්ලෝ යන්න ඕනේ. දකුණු පැත්තේ කෙලින්ම යන්න ඕනේ. කෙලින්ම යන්න ඕනේ ඔයගොල්ලෝ දිගටම. ඉතින් මේ පල්ලම් වගේ තියෙන පාරනුත් කෙලින්ම ගිහිල්ලා මෙතනින් හම්බෙන එකෙන් දකුණට දාන්න ඕන ඔයගොල්ලෝ. එතනනොත් දකුණට. ඉතින් ඇක්සිඩන්ට් වෙනවා නම් ගණන් ගන්න එපා. ඉතින් මොකද මේ අපි ගොඩ වේගෙන් මම එලවන්නේ ගිහින්දා. ඉතින් මෙහෙම ගියාම මෙන්න මෙතන පාරෙන් ඔයගොල්ලෝ දකුණට දාන්න ඕන. ඉතින් මේ පාරනොත් ඔයගොල්ලෝ කෙලින්ම දැන් යන්න ඕන දකුණට හැරෙව්වට පස්සේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තමයි කතෝලික පල්ලිය තියෙන්නේ. මම එතකොට මරන් පෙන්නන්නම්. මේක පල්ලියක්. අපි වාහනේ මුලින්ම නවත්තගෙන යමු හොඳ දැනක. අපි මෙන්න මෙතනින් නවත්තගමු ඉස්සරහින් දාලා කහ ගාවේ. දොර වාහනේ කාටවත් උස්සන්න බෑ. ඉතින් මම මේ කතෝලික පල්ලියක් කියලා තමයි මම නම් දන්නේ මේ කතෝලික පල්ලියක් විදිහට. මොකද මේක අර කතෝලික විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක එහා පැත්තෙත් ඉතින් ලස්සනට හදලා තියෙනවා. අපි මුලින් පල්ලිය වටේ පොඩි වටයක් දාමු. ඉතින් මෙතන ලස්සනට මල් පැලති ඊටවල තියෙනවා. ඒ වගේම සොහොන් කොත් වගේ දේවලුත් තියෙනවා. ඉතින් මම මේක කතෝලික පල්ලියක් කියලා හොයාගත්තේ මෙතන ජේසුස් වහන්සේගේ වගේ නිකන් පිළිමයක් පින්තූරයක් පේන්ට් කරලා තියෙනවා ඒ විදිහට. ඉතින් ඒකෙන්ද මම මේ කතෝලික පල්ලියක් කියලා මම ඔයගලන්ට කිව්වේ. ගොඩක් වෙලාවට මේක කතෝලික තමයි මේ පල්ලිය. මට පේන විදිහට. ඉතින් ලස්සන සොහොන් කොත් වගේ දේවල් හදලා තියෙනවා. ඔයගලන්ට පේන ඉතින් මේ ගේම් එක මේ මැප් එකේ මේ ගොඩක් සීක්‍රට් ලොකේෂන් තියෙනවා. ඒ වගේම ගොඩක් වෙහිකල්ස්ුත් තියෙනවා. ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පේබැක් 2 ගේම් එකේ මම නම් මේ මැප් එක නම්බර් 1 මැප් එක වගේ තමයි මට නම් හිතන්න පුළුවන්. මොකද මේ මැප් එකේ ගොඩක් අපිට දේවල් බලන්න තියෙනවා. මම මේ මැප් එකේ තියෙන යුද්ධ රැංකියක් ගැන වීඩියෝ එකක් ගෙනාවා ඔයගලන්ට කලින්. ඔයගොල්ලෝ ඒක බලන්න නැත්නම් බලන්න මගේ channel එකට ගිහිල්ලා. ඉතින් මෙතන තව එහා පැත්තේ තව පොඩි ලොකේෂන් එකක් තියෙනවා. එතන හෙලිකොප්ටරයක් තියෙනවා. ඉතින් අපි එතනට යමු. මම කෙලින්ම ගියාම මෙතනින් චූටි පාරක් වගේ තියෙනවා ඉස්සර. ඉතින් අපි එතනින් දැම්මහම ඔහොම ඉස්සරහට යනවානේ. ඔන්න ඔතන ලොකු ගන්දෙන් වගේනුත් දාගෙන ඊට පස්සේ මෙතන තියෙනනේ අර උඩට යන්න නිකන් අර බැම්මක් වගේ ඒකුණුත් ගිහිල්ලා මෙතනින් අපි උඩටම මෙතන යන්න ඕනේ මේ බිල්ඩින් එකේ. උඩටම ගියාම ඔයගලන්ට පේන නිල් පාට චොපර් එකක් තියෙනවා. ඒ කියන්නේ හෙලිකොප්ටරයක්. ඉතින් මේකෙනුත් අපිට ගොඩක් දේවල් වැඩ ගන්න පුළුවන් අපිට. ඉතින් එහෙට මෙහෙට යන මැප් එක දිහා ඉක්මනට බලන්න. මොකද බිමින් වාහනයක යනකොට වඩා මේ වගේ අහසින් යන එක ගොඩක් ලේසි. ඉතින් ඒක ගොඩක් ලේසි. තව ඉක්මනට අපිට තැන් වලට යන්න පුළුවන්. තව මෙතනම යුද්ධ ටැංකියකුත් තියෙනවා. අපි ඒකත් බලන්න යමු මේ වෙලාවෙම. මේ පැත්තට හැරෙවුවම අන්න අතන තමයි තියෙන්නේ. ඉතින් මම එක වීඩියෝ එකකින් ඔයගලන්ට සීක්‍රට් ලොකේෂන් එකයි වාහන දෙකයි මම ඔයගලන්ට පෙන්නුවා. ඉතින් විනාඩි 5 ඇතුළත තමයි මේ ඔක්කොම කරන්නේ මගේ වීඩියෝ එකක. ඉතින් මම මේකක් හදනකොට මහන්සි වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න.
ඉතින් මේක තමයි යුද්ධ රැංකිය. අපි චොපර් එක පිපිරෙව්ව ගහලා. එළි යමු. ඒ වගේ ලොරියකුත් තිබ්බා අපි ඒකත් පෙරළුවා. තව මං හරිම ආස දෙයක් තමයි මේ වගේ චූටි කාර් පුපුරවන්න. චූටි කාර් උඩ ගිහින් පිපිරිලා යනවා. ඉතින් මම ඒකට හරි ආසයි. ඉතින් ඕගොල්ලෝ කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. අපි පොඩ්ඩක් භීෂණයක් ඇති කරමු ඉතින් මැප් එකේ. නැත්නම් වැඩක් නැහැ නේද යුද්ධ රැංකියක් කරා. මම තව චූටි කාර් එකක් තියෙනවා. ඒකත් පුපුරා. තව එකක් පොලිසියත් ඇහුස්සුනා ඊයස්සේ. එහෙනම් මම අදට වීඩියෝ එක නතර කරනවා. හැමෝටම සුබ දවසක්.